ඈත අතීතයේ සිට භාවනාව ප්‍රගුණ කරන්නන් විසින් නිර්මාණය කරන ලද නාඩි ජ්‍යෝතිෂය තුළින් ඔබගේ ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට කතා කරන්න අධ්‍යාත්මික ගවේශක දර්ශනවේදී තේනුවර වෙද මහතා 076 68 28 964. හොඳයි මේ වැඩසටහන් වලින් පස්සේ දැන් අපි ඉදිරියට අරගෙන ඉන්නේ ඕනෙම මාසයක එක් දිනයන් මත ඉපදුණු අයගේ ස්වභාවයන් චරිත ලක්ෂණ ස්වභාවයන් ඒ පුද්ගලයන්ට ආවේනික විදියට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැන බලන සංඛ්‍යාත විද්‍යාවේදී තනි අංක වශයෙන් බලන ක්‍රමවේදය. ඉතින් අපි මුලින්ම අද කතා කරනවා පළවෙනිදා ඉපදිච්ච පුද්ගලයෝ පිළිබඳව. ඉතින් මේ කිසියම් මාසයක මේ පළවෙනිදා ඉපදිච්ච පුද්ගලයෝ හැමතිස්සෙම උත්සාහ කරන දෙයක් තමයි දියුණු වෙන්න. දියුණුව තමයි ඒගොල්ලෝගේ ජීවිතේ පදනම. හැමතිස්සෙම දියුණුව සහ උසස් වීම අපේක්ෂා කරනවා. හැම වෙලාවක් තුලදීම මේගොල්ලෝගේ මානසික ස්වභාවය දියුණුව උදෙසා ගමන් කරනවා. තර්කානුකූලව තමයි සිතන්නේ යමක්. හිතද්දී මේ ඕනෙම දෙයක් හිතනකොට තර්කානුකූලව හිතන්න උත්සාහ කරනවා. හැබැයි නිදහස නිතරම බලාපොරොත්තු වෙනවා මානසික නිදහස. ආවට ඉන්න පුද්ගලයන්ගෙන් ළඟ ඇසුරු කරන අයගෙන් පවා නිතරම බලාපොරොත්තු වෙන දෙයක් තමයි මානසික නිදහස. මේගොල්ලෝගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න එක හේතුවක් මේ ප්‍රබල අධිෂ්ඨානශීලීත්වයෙන් යුක්ත වැඩ කටයුතු කිරීම. බොහෝ අවස්ථාවල මේගොල්ලෝ නායකයොත් වෙන ස්වභාවයක් තියෙනවා. බාධා කිරීම, කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම් වලට හරිය අකමැති මේගොල්ලෝ. ඒ වගේ අයත් එක්ක ඇසුරු කරන්නවත් එච්චර කැමති නැහැ. ඉතින් අනුන්ට උපදෙස් දෙන්න හැකියාව තියෙනවා. ගුරු වෘත්තිය වගේ දේවල් මේගොල්ලන්ට හොඳයි. අනුන්ට උපදෙස් දෙන්න සාමාන්‍යයෙන් පටන් ගන්න වැඩ කටයුත්තක් හරියටම කරන්න මේගොල්ලෝ මේ උත්සාහ කරනවා. මේ ඒ කියන්නේ දැන් Tamanට බාර වෙන ඕනම කටයුත්තක් සාර්ථකව අවසන් කළා ඒ දේ බාර දෙන්න උත්සාහ කරනවා. හැබැයි මේගොල්ලන්ට තියෙන පොඩි ප්‍රශ්නයක් තමයි මේ පටන් ගන්න බොහෝ දේවල් වල අවසානය ඒ ආකාරයෙන් සිද්ධ කරගන්න ටිකක් අමාරුයි. සමහර වෙලාවලදී පටන් ගත්ත බොහෝ දේවල් අවසානයේත් එක්ක එන්න ස්වභාවය ටිකක් අඩු වෙන්න පුළුවන්කම තියෙනවා. මේගොල්ලන් හොඳයි අතන ව්‍යාපාර කටයුතු. ව්‍යාපාර මේ කටයුතු මේ කරන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් හොඳ ප්‍රගතිශීලී පැත්තක් ජීවිතේට ගොඩනගා ගන්න පුළුවන්. තමයි ගොඩක් දේවල් සාර්ථක කරගන්න පුළුවන් ව්‍යාපාර කටයුතු කරනකොට. මොකද මේගොල්ලෝගේ අලසකම ටිකක් අඩුයි. සාමාන්‍යයෙන් මේ ප්‍රේමය සහ ආදරය විවාහය ගැන කතා කරනකොට ප්‍රේමය සහ ආදරය කියනදී මේ ඊටාම ලැබියාවක් තියෙනවා. ඒ ආදරය ලබන්න හරි කැමතියි. තව තම ආදරය කරන කෙනෙක් එක්ක සමගි සමාදානයෙන් ජීවත් වෙන්න හරි උත්සාහ කරනවා. මිත්‍රයන්ට ප්‍රිය වෙනවා. යහළු මිත්‍රයෝ ආශ්‍රය ඊටාම ප්‍රිය වෙනවා. ඉතින් මේ තමන්ගේ වටේ පිරිවර ඉන්න එකට හරි සතුටුයි. තමන්ගේ වටේ පිරිවරක් ගොඩ නැගිලා ඉන්න එක ගැන තමන් හරියට ඒ පිළිබඳව සතුටු වෙනවා. මේ තව රහසිගතව හිතේ තියෙන දෙයක් තමයි මේ තමන්ගේ කටයුතු ප්‍රශංසා කරන තමන් කරන කියන කටයුතු ප්‍රශංසා කරනකොට මේ රහසේ මේ ඇති වෙනවා ඒගොල්ලන්ට මේ ඒක බාහිරට පෙන්වන්න නැතුව තමයි ඇති වෙන්නේ. කියන්නේ බාහිරට පෙන්වන්නේ නැහැ. අභ්‍යන්තරව මේ හරි ආත්ම තෘප්තියක් ඇති කරගන්නවා තමන්ගේ වැඩ කටයුතු කෙනෙක් කිව්වොත් ලස්සනයි මේක සාර්ථකයි කියලා. ඒගොල්ලන්ට එවෙලෙම පෙන්වන්නෙත් නෑ මේගොල්ලෝ. නමුත් හරි තෘප්තියක් ලබනවා. සමහර වෙලාවවලදී කරුණාව, දයාව, අනුකම්පාව වගේ දේවල් ලැබෙන තරමට මේගොල්ලෝගේ මානසික නිදහසක් හිතට ලැබෙනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් ඔය හැඟීම්බර දේවල් තියෙනවානේ. හැඟීම් ප්‍රකාශනය කරන දේවල් වලට එහෙම හොඳ ප්‍රියතාවයක් තියෙනවා. වඩාත් මේගොල්ලන්ට ගැළපෙන රස්සාවක් විදිහට අපිට කියන්න පුළුවන් ගුරු වෘත්තිය. අලෙවි අංශයේ විමර්ශන පර්යේෂණ මානව සම්පත් ගුවන් යානා ඉංජිනේරු ඒ වගේ විෂයන් මේගොල්ලෝ හොඳයි
රැකියාවක් වශයෙන් තෝරගෙන කරන්න. ඊළඟට අපි බලමු කිසියම් මාසයක දෙවනිදා ඉපදිච්ච පුද්ගලයන්ගේ ජීවිත කතාව කොහොමද කියලා. ඉතින් කිසියම් මාසයක මේ දෙවනිදා ඉපදුච්ච පුද්ගලයෝ චන්ද්‍රයට අධිපති වෙනවා. මූලිකවම චන්ද්‍රයාගේ ශක්තියන ක්‍රියාත්මක ඉතින් ඉතාම උණුසුම් ආදරණීය පුද්ගලයෙකු බවට පත් වෙනවා. හැඟීම්බර පුද්ගලයෝ. මේ පුද්ගලයෝ හැඟීම්බර වැඩිකමකුත් සමහර වෙලාවට දැනෙන්න පුළුවන්කම තියෙනවා. සංවේදීත්වයක් ඒ හින්දා ඉක්මනට හිත රිදව ගන්න ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. ඕනෑම කටයුත්තකදී ටිකක් කඩා වැටෙන්න පුළුවන් තැන්වල හිතනවට වඩා කඩා වැටෙන්න පුළුවන්කම තියෙනවා මානසික වශයෙන්. සාමාන්‍යයෙන් අශුභවාදීව හිතන ඍණාත්මකව හිතන පුද්ගලයෝ ඊටාම වේගෙන් මේගොල්ලෝ අතහැරලා දානවා. ඊළඟ කාරණාවක් තමයි මේ සුභවාදීව හිටියත් වැඩ කටයුතු පටල ගන්න පුද්ගලයෝ. ඒ කියන්නේ සුභවාදීව හිතන වැඩ කටයුතු පටල ගන්න පුද්ගලයන්වත් ඊටාම වේගෙන් තමන්ගේ ජීවිතවලින් අයින් කරලා දාන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ මොකද මේ එවැනි පුද්ගලයන්ගෙන් හිත පීඩාවකට පත් වෙන නිසා ප්‍රීතිය මානසික සහනය ඉතාම ඉක්මනින් ඒගොල්ලොන්ගේ තුලින් අයින් වෙලා යන නිසා මේගොල්ලෝ ඉක්මනට ඒ වගේ පුද්ගලයෝ අයින් කරලා දානවා. මේගොල්ලෝ සූක්ෂමයි. හරිම සූක්ෂමයි. හැබැයි සහයෝගයෙන් වැඩ කටයුතු කරනවා මිනිස්සුත් එක්ක. හැබැයි මිනිස්සුත් එක්ක හරි සූක්ෂමශීලීව තමයි වැඩ කටයුතු කරන්නේ. තමාගේ වැඩ කටයුතු වලට ප්‍රමුඛත්වයක් මූලිකවම දෙනවා සාමාන්‍යයෙන්. තමන්ගේ හිත සතුටු වෙන වැඩ කටයුතු ටික මූලිකත්වයක් දීලා වැඩ කටයුතු කරන්න මනස පෙළඹෙනවා. මේ දෙවනිදා ඉපදිච්ච අය සාමාන්‍යයෙන් කල්පිත ලෝකවල ජීවත් වෙන්න පුළුවන්. මනක් කල්පිත කියලා කියන්නේ. ඔන්නේ මනක් කල්පිත ලෝකවල ජීවිතය ගත කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේගොල්ලන්ට පරිකල්පන හැකියාවන්, චිත්‍රපටි, පොත්පත්, නවකතා වැනි නිර්මාණ කරන්න සින්දු, කවි නිර්මාණ කරන්න හැකියාවක් තියෙනවා. මොකද මේ මනක් කල්පිත ලෝකයක ජීවත් වෙන ප්‍රතිශතය ටිකක් වැඩි වීම නිසා. සමහර වෙලාවලදී අපි කියන්නේ ෆැන්ටසි ලෝකයක ජීවත් වෙනවා කියලා. ඒ වගේ නිකන් ප්‍රායෝගික භවෙන් තොර ලෝකයක මනස ජීවත් වෙන්න ඉඩකඩ තියෙනවා. මේගොල්ලෝ මිනිසුන් වෙනුවෙන් කරන සමාජයට කරන යම් සෙතක් වෙනුවෙන් සමාජයට කරන යම් හොඳක් වෙනුවෙන් බොහෝ මිතුරු මේගොල්ලොත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. මේගොල්ලන්ට බොහෝ ආදරය අවශ්‍ය වෙනවා. අපි කියන්නේ ඇල්ම කියලා. ඒ කියන්නේ ආදරය කියන දේ බොහෝ අවශ්‍ය වෙනවා ඇල්ම අත්‍යවශ්‍ය වෙනවා. සාමය එක්ක මේ ආදරය කියන දේ බොහෝම අවශ්‍ය වෙන පුද්ගලයෝ. පෞද්ගලික සම්බන්ධතාවල බොහෝ සාර්ථකත්වයක් නැති වෙනවා. කියන්නේ පෞද්ගලික සම්බන්ධතාවල ඇතිවෙන ප්‍රශ්න තමන්ගේ අනුකම්පාව සහ තමන්ගේ ආදරය මූලික කරගෙන ඇතිවෙන ප්‍රශ්න ටික විසඳ ගන්න හැකියාවක් තියෙනවා. හැමතිස්සෙම වෙනස් වෙන සුළු දේවල් හොයනවා. හැමතිස්සෙම වෙනස් වෙන බව හොයනවා. සමහර විට තමන් ජීවත් වෙන පරිසරය වෙන්න පුළුවන් විවිධ දේවල් වෙනස් වීම හොයන ස්වභාවයක් තියෙනවා. ඒ නිසාම විවිධ ප්‍රදේශවල සංචාරය කරන්න මේගොල්ලෝ ප්‍රිය වෙනවා. සංගීතයේ කලාව වගේ දේවල් වලට දක්ෂ වෙනවා. නිර්මාණකරණය නිෂ්පාදනය වගේ දේවල් වලට මේගොල්ලෝ දක්ෂ වෙනවා. සමහර අවස්ථාවලදී උදා කරගන්න පුළුවන් බොහෝ දේවල් තිබුණත් තමා තුළින් ගිලිහිලා යනවා තමාගේම තියෙන අව탁සීරුව නිසා. මේගොල්ලන්ට ගැලපෙන රස්සාවල් කිව්වොත් සාමාන්‍යයෙන් ওই දේශපාලනෙත් හොඳයි. සංගීතයේ විශ්ලේෂණාත්මක රංගපෑම් ලේඛනය හා රාජ්‍ය පරිපාලනය වගේ දේවල් මේගොල්ලන්ට උචිතයි රැකියාවක් වශයෙන්. අපි ඊළඟට බලමු මේ කිසියම් මාසයක තුන්වෙනිදා ඉපදිච්ච පුද්ගලයෙක්ගේ ජීවිතය කොහොමද කියලා. ඉතින් මේ කිසියම් මාසයක තුන්වෙනිදා ඉපදිච්ච පුද්ගලයා ගුරු ග්‍රහයා යටතට තමයි මේගොල්ලෝපත් වෙන්නේ. ඉතින් මේ අවංකව ජීවත් වෙන පුද්ගලයෝ සතුටින් කල් ගෙවනවා. බොහෝම අවංකව විනෝදයෙන් ප්‍රීතියෙන් ඉතා පහසුවෙන් ජීවිතය ගත කරන්න උත්සාහ කරනවා. ඉතින් මිතුරෝ එහෙම බොහෝ ඇති වෙන පුද්ගලයෙක් හොඳ කතිකත්වයක් තියෙන හොඳ බුද්ධියක් තියෙන කීවීමේ හැකියාව තියෙන
අලුත් අලුත් දේ ඉගෙන ගන්න ප්‍රිය කරන කදිම සිතුවිලි ඇත්තෙක් බවට මේගොල්ලෝ පත් වෙනවා. සාමාන්‍ය ක්‍රියාකාරී බව මේගොල්ලන්ගේ වැඩි වෙන්නේ බුද්ධිය මනස බුද්ධිය සැලසුම් කරද්දී. කියන්නේ මනස සහ බුද්ධියෙන් සැලසුම් කරන බොහෝ දේවල් වලදී හොඳ ක්‍රියාකාරීත්වයකින් යුක්තව වැඩ කරනවා. ඉතින් සාමාන්‍යයෙන් ওই මිනිස්සු තුළ මතුවෙන හැඟීම් විග්‍රහ කරන්න මිනිස්සෙක්ගේ හදවත ඇතුලේ ඇතිවෙන හැඟීම විග්‍රහ කරන්න හොඳ දක්ෂතාවයක් මේගොල්ලන්ට තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියමුකෝ සින්දුවක තේරුමක්, කවියක තේරුමක් විග්‍රහ කරන්න මේගොල්ලෝ ගාව හොඳ දක්ෂකමක් තියෙනවා. ලේඛකත්වයක්, දේශක රංගපෑම් ආදිය මේගොල්ලොන්ගේ කැපිපෙනෙන ලක්ෂණයක් බවට පත් වෙනවා. මේගොල්ලෝ සමහර කාලවලදී ඊටම අවිවේකී පුද්ගලයෝ. ඊටමත් අවිවේකී ස්වභාවයෙන් යුක්තව මේගොල්ලෝගේ වැඩ කටයුතු කරන්න මේගොල්ලන්ට සිදු වෙනවා. සමහර කාලවල හුදකලාව ප්‍රිය කරනවා. තනිකම හුදකලාව ප්‍රිය කරනවා. ඒ හේතුව තමා තුළ මතුවෙන චිත්තසංතානය තුළ මතුවෙන සිතුවිලිත් එක්ක ජීවත් වෙන්න ඕන නිසා හුදකලාව වෙන්න බලන කාලවකවාන වෙනවා. මේගොල්ලෝ වැටුණට නැවත නැගිටින්න පුළුවන් පුද්ගලයෝ. මේගොල්ලන්ට ගැළපෙන රස්සාවක් බඩ අපි කිව්වොත් වැඩි වශයෙන් ගැළපෙන්නේ මේ මහජන සම්බන්ධතායක කරන ගනුදෙනු. මහජනයත් එක්ක නිතර ගැටෙන රැකියාවන්න ඒ ක්ෂේත්‍රයන් ගොඩක් හොඳයි. නීතිමය දැන් අපි කියමු ලෝය කෙනෙක් කියලා. අන්න ඒ වගේ නීතිය, වෛද්‍ය වෘත්තිය, කතිකාචාර්ය ස්වභාවයන් ඒ වගේ දේවල් මේගොල්ලෝ ඊටම ගැළපෙනවා. සාමාන්‍ය මෙන්න මේ වගේ මොනියම් ආකාරයක රැකියාවක් කළා මෙන්න මේ මම කියන ස්වභාවය මේගොල්ලෝ ටිකක් යුක්ත වෙනවා. කලාත්මකව සංගීතයට බර වෙලා තමන් කරන රැකියාව ධර්මානුකූලව හැඟීම් බරව තමාගේ හැඟීම අන්‍යයන්ට තේරෙන විදිහට ප්‍රකාශ කරමින් බොහොම සුන්දරව දැහැමිව ඉවසිලිවන්ත විදිහට වැඩ කටයුතු කරන්න මේගොල්ලන්ට හැකියාවක් එනවා. ඉතින් මේගොල්ලෝ අන්‍යයන්ට ආදර්ශයක් විදිහට තමයි ජීවත් වෙන්නේ. තව කෙනෙකුට ආදර්ශයක් විදිහට, තව කෙනෙකුට අධ්‍යාපනයක් දීලා, තව කෙනෙකුට දැනුමක් දීලා, පිරිසක් පාලනය කරලා, පිරිසක් යහමගට අරන් ගිහිල්ලා වැටිලා ඉන්න මිනිස්සුන් උස තැනකට තියන්න පුළුවන් හැකියාව තියෙනවා. සමහර වෙලාවට මේගොල්ලෝ යුද සෙබළු වගේ වැඩ කටයුතු කරන කාලවකවාන තියෙනවා. එතකොට අනුගමනය කරන්නේ ධර්මතාවය. කියන්නේ තමාට මේ ඉදිරියේ මුණ ගැහිලා තියෙන ධර්මතාවය පමණයි. ධර්මතාවය ඒ තුල තමන් යන්න ඕනි කියන තැනක මනස ශක්තිමත් කරගෙන වැඩ කටයුතු කරන ඊටාම නායකත්ව ගති ලක්ෂණ තියෙන පුද්ගලෙක් විතර අපිට සඳහන් කරන්න පුළුවන්. ඈත අතීතයේ සිට භාවනාව ප්‍රගුණ කරන්නන් විසින් නිර්මාණය කරන ලද නාඩි ජ්‍යොතිෂය තුළින් ඔබගේ ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට කතා කරන්න අධ්‍යාත්මික ගවේෂක දර්ශනවේදී තේනුවර වෙද මහතා 076 68 28 964